නායකයන් දූෂණයෙන් තොර වූ පමණින් රටක් ගොඩනැගිය නොහැකි බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් කැපවීමක් හා අවංකභාවයක් තිබිය යුතු බවයි එම පක්ෂයේ අපේක්ෂකින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් එම මන්ත්‍රීවරයා සඳහන් කළේ. ජාතික ජනබලවේගය ලබාගෙන තිබෙන මාස 6ක කාලයක් තුළ ලංකාවේ දුර්වලතම රජය බවට පෙන්වා දී අවසන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා. රජය පොරොන්දු වූ කප්පරක් වූ කතන්දර YouTube සමාජ මාධ්‍යවල පළ කරන විට ලැජ්ජාවක් තියෙනවා නම් යලි දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කළා. ඒ කියන්නේ රජය පොරොන්දු වුණා කප්පරක් දේවල් ගිය මැතිවරණවලදී ඒ කතන්දර YouTube සමාජ මාධ්‍යවල පළ කරලා තියෙනවා. ඒවා වෙනවද නැද්ද කියන එක තේරෙනවා. ඒක නිසා ඔවුන්ට ලැජ්ජාවක් තියෙනවා නම් යලි දේශපාලනයට එන්නේ නැහැ කියන එක, දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ කියන එක දිලිත් ජයවීර මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් කැපවීමක් ඕනි බවත් අවංකභාවයේ තිබිය යුතු බවත් පක්ෂයේ අපේක්ෂකින් දැනුවත් කිරීමේ රැස්වීමකදී තමයි ඔහු කියන්නේ නායකයෙක් දූෂණයෙන් තොර වූ පමණින්ම රටක් හදන්න බෑ කියන එක තමයි කියන්නේ. හැබැයි රටක් ගොඩනගන්න නම් දූෂණයෙන් අතර විය යුතුමයි කියන එකත් අපි එතුමාට මතක් කර සිටිනවා. ඒ වගේම එතුමාත් දැනගත යුතුයි. බොහෝ දුරට එතුමා නායකයා වුණා නම් දූෂණය අවශ්‍යද? ඒක විතරක් අවශ්‍ය නැහැ කියලා කියන්න බෑ. ඒකත් අත්‍යවශ්‍ය කාරණයක්. මොකද දූෂණයෙන් තොරව මිසක් දූෂණයත් එක්ක රටක් හදපු දියුණු කරපු රටක් මේ ලෝකේ තාමත් නැහැ. ඒක නිසා අනිත් දේවල් තිබිය යුතුයි. වැඩපිළිවෙලක්, ඒ වගේම ප්ලෑන් එකක්, සැලසුමක්, ඒ වගේම තාක්ෂණය, සබඳතා සියලු දේ තිබිය යුතුයි. ඒ තියෙනා වගේම අනිවාර්යෙන් වංචා සහගතයකින් අයින් කරලා පාර්ලිමේන්තුව සුද්ධ කරලා ඒ වගේම දේශපාලන බල තුලනය කරලා දේශපාලන බලයේ තියෙන පක්ෂවල ඉන්න ජරාව කන ජරා පප්පලා අයින් කරලා නව දේශපාලන මුහුණුවරක් දිය යුතුයි. අනිවාර්යෙන් ඒක ප්‍රධාන මාංගයක් විදිහට අපි හිතනවා. දූෂණය නැති වෙන එක ප්‍රධානම දෙයක් තමයි රටක සංවර්ධනයට කියන එක. ඒක රාජ්‍ය පරිපාලනයේ ඉඳලම හැදෙන්න ඕනි කාරණයක් බවට අපි දන්නවා. ඒක අපි අඳුනගෙන තියෙනවා. ඒක නිසා මේ ආණ්ඩුව කරන වැඩපිළිවෙල ඒ සම්බන්ධයෙන් හොඳයි කියන එක අපි විශ්වාස කරනවා. ඔවුන් දූෂණයෙන් තොරව යන්න උත්සාහ කරනවා කියලා අපිට පේනවා. ඒකට ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වෙලා තියෙනවා. සෞජිත් ප්‍රේමදාස ඇතුළුව. එතකොට දිලිත් ජයවීරලත් ඒ පක්ෂවල ඉන්නවා. ඒවට සහයෝගිතාව දක්වමින් විපක්ෂයේ විදිහට වුන් කටයුතු කරනවා. එතකොට ඒගොල්ලොන්ට විරුද්ධ වෙන්න පුළුවන් දේවල් වලදී විරුද්ධ වීමේ හැකියාව අනිවාර්යෙන් තියෙනවා. වුන් කල්පනා කරලා බලලා ඒවට තීරණ ගත යුතුයි. නමුත් රටක් දියුණු වීමට නම් සැලසුම්, එතකොට ඉදිරි වැඩපිළිවෙල, ඒ හැමදේම දිලිත් ජයවීර කියන බා ඒ කතාව ඇත්ත. ඒ වැඩපිළිවෙල හා සමානවම දූෂණය රාජ්‍ය පරිපාලනයේ දේශපාලකයේ අනිවාර්යෙන් සුද්ධ විය යුතුයි. දූෂණය නැවැත්විය යුතුමයි.